හාවා සහ සිංහයා. ඔන්න එකමත් එක කාලෙක ලස්සන වනාන්තරයක් තිබුණා. මේ කැලේ ජීවත් වුණු සත්තු හරිම සමගියෙන් සතුටින් තමයි කාලය ගත කළේ. හැමෝම මෙහෙම සතුටින් කාලය ගත කරනකොට මේ කැලේට අමුත්තෙක් එනවා. ඒ කවුද දන්නවද? ඒ තමා සිංහයෙක්. හැබැයි මේ සිංහයා නිකම්ම නිකන් සිංහයෙක් නෙමෙයි. ගොඩාක් නපුරු සිංහයෙක්. ඉතින් මේ සිංහයා කැලෑවට ආවට පස්සේ සත්තු මරාගෙන කන්න පටන් ගත්තා. මේ හින්දා සත්තු හැමෝම බයෙන් වගේම දුකින් තමයි ජීවත් වුනේ. දවසක් මේ කරදරෙන් බේරෙන්න කැලේ හැමෝම එකට එකතු වුණා. හැමෝම එකට එකතු වෙලා සාකච්ඡා කළා මේ ගැන. අවසානයේදී මේ සත්තු ඔක්කොම එකතු වෙලා තීරණය කළා දවසට එක්කෙනා ගානේ ගිහින් සිංහයාට බිලිවෙමු කියලා. ඔන්න ඉතින් තීරණය කරගත්ත විදිහට පහුවදා සිංහයාට බිලිවෙන්න තිබුණේ පුංචි හාපැටියෙක්ට. ඉතින් මේ පුංචි හාපැටියා උදේම නැගිටලා සිංහයාට බිලිවෙන්න සිංහයා ඉන්න ගුහාව පැත්තට යන්න පටන් ගත්තා. මෙහිම දුවගෙන ගියපු හාපැටියා සිංහයා ඉන්න ගුහාව ළඟට ගිහිල්ලා සිංහයාට කතා කළා. මොකද හාවෝ මේ කෑ ගහන්නේ කියලා සිංහයාත් ඇහුවා. අනේ සිංහරාළ, කැලේ ඉන්න සත්තු ඔක්කොම එකතු වෙලා තීරණය කළා ඔබ වහන්සේට දවස ගානේ බිලිවෙන්න. ඉතින් මේ නිසා මම අද උදෙන්ම පිටත් වුණා ඔබ වහන්සේ ළඟට එන්න. ඒන අතරමඟදී තවත් ලොකු සිංහෙක් හම්බ වෙලා මාව කන්න හැදුවා. මම බොහොම අමාරුවෙන් බේරිලා ආවේ. ඒ සිංහයා කිව්වා ඔබවත් මරාගෙන කනවා කියලා. ඊට පස්සේ සිංහයා "ඈහාවෝ, ඔයා දන්නවද මේ කැලේ ඉන්න එකම රජ්ජුරුව තමයි මම. මම අද පෙන්නන්නම් මම කවුද කියලා. මට පෙන්නන්න ඔය සිංහයා කොහෙද ඉන්නේ කියලා. ඔක්කොටම කලින් මේ සිංහයාට පාඩමක් උගන්වන්න යන්න ඕනේ." "එහෙමයි රජතුමනි, මම පෙන්නන්නම් සිංහයා ඉන්න තැන. ඔබ වහන්සේ මගේ පස්සෙන් එන්නකෝ." මෙහෙම කියපු හාපැංචා කැලේ ඇතුළටම ඇවිදගෙන ගියා. සිංහයාත් හාවගේ පිටිපස්සෙන් දුවගෙන ආවා. හාවා මෙහෙම ඇවිදන් ගිහින් ළිඳක් ළඟ නතර වුණා. "ඈ බොල හාවෝ, කෝ මෙතන ඉන්න කිව්වා අනිත් සිංහයා? පේන්නේ නෑනේ." "අනේ රජතුමනි, ඒ සිංහයා ඉන්නේ මේ ළිඳ ඇතුලේ. ඔබ වහන්සේ බොරු නම් එබිලා බලන්නකෝ මේ ළිඳ ඇතුළට" කියලා හාපැටියා කිව්වා. ඉතින් ඊට පස්සේ හාවා කියපු දේ අහපු මේ සිංහයා ළිඳට එබිලා බැලුවා. එහෙම බලද්දී එයාට ළිඳ ඇතුලේ Taman වගේම සිංහෙක් ඉන්නව දකින්න ලැබෙනවා. ඉතින් සිංහයාට තේරුනේ නෑ ඒ Tamanගෙම ඡායාව කියලා. ඉතින් මේක දැකපු සිංහයා ඒකට රැවටිලා කිසිම දෙයක් කල්පනා කරන්නේ නැතුව කේතියෙන් ළිඳ ඇතුලට පැන්නා. අයියෝ, සිංහයා ළිඳ පතුලටම වැටුණා. ඉතින් තමන්ගේ උපාය සාර්ථක වුණු හාපැටියා සතුටින් කැලේ ඇතුළට දුවගෙන ගියා. ගිහින් අනිත් අයටත් මේ විස්තරේ කිව්වා. එයාලටත් හරියම සතුටුයි. ඉතින් ඊට පස්සේ ඉස්සර වගේම මේ කැලේ ඉන්න හැම සතෙක්ම සතුටින් සමගියෙන් ජීවත් වුණා. කොහොල්ලෑ බබා. ඔන්න එකමත් එක කාලෙක ලස්සන වනාන්තරයක් තිබුණා. ඒ වනාන්තරයේ ජීවත් වුණ සත්තු හරිම සතුටින් තමයි ජීවත් වුනේ. ඉතින් මේ කැලෑවේ හිටියා හරිම කපටි නරියෙක්. ඉතින් දවසක් මේ කපටි නරිලාල කෑම හොයා කැලෑවේ ඇවිදගෙන ගියා. මේ යන අතරමඟදී එයා දැක්කා ලොකු කොහොල්ලෑ ගුලියක් පාරේ තියෙනවා. ඉතින් මේ කපටි නරිලාල කල්පනා කරා මේ කොහොල්ලෑ ගුලියෙන්
කොහොමද මම දඩයමක් කරගන්නේ කියලා. ඉතින් මෙහෙම කල්පනා කරමින් ඉන්නකොට නරිරාලට ආව හොඳ අදහසක්. ඉතින් මේ නරිරාල කොහොල්ලෑ ගුලිය අරගෙන හැදුව ලස්සන පුංචි බබෙක්ගේ රූපයක්. ඉතින් ඊට පස්සේ මේ කොහොල්ලෑ බබාව නරිරාල ගහක් යට තියලා ඒ නරිරාල හැංගිලා බලන් හිටියා කවුරු හරි එනකම්. එක වෙලාවක් යද්දී පුංචි හාපැටියෙක් ඒ පැත්තට ආවා. ඉතින් මේ හාපැටියා දැක්කා මේ ගහ යට ඉන්න පුංචි කොහොල්ලෑ බබාව. ඉතින් මේ හාපැටියා ආවා මේ පුංචි බබා ගාවට. හාපැටියා එතනට ඇවිල්ලා මේ පුංචි බබත් එක්ක කතා කරන්න පටන් ගත්තා. ඒත් ඉතින් මේ පුංචි බබා නම් කිසිම සද්දයක් නැහැ. මොකද ඉතින් මේ කොහොල්ලෑ බබෙක්නේ. ඊට පස්සේ මේ හාපැටියා මේ කොහොල්ලෑ බබාට තට්ටු කරලා කතා කළා. එතකොට මොකද දන්නවද උනේ? මේ හාපැටියාගේ අත කොහොල්ලෑ බබාගේ අතේ ඇලුනා. ඉතින් ඊට පස්සේ මේ හාපැටියා එක අතක් ගන්න කියලා හිතාගෙන අනිත් අතිමුත් මේ කොහොල්ලෑ බබාව ඇල්ලුවා. අප්පෝයි ඒ පාර ඒ අතත් ඇලුනා. ඔය විදිහට මේ පුංචි හාපැටියා මේ උගුලෙන් බේරෙන්න කියලා හිතාගෙන කකුල් දෙකිනුත් මේ කොහොල්ලෑ බබාට ගැහුවා. එහෙම ගහලා අන්තිමට ඔළුවෙනුත් ගැහුවා. අන්තිමට මේ හාපැටියා සම්පූර්ණයෙන්ම මේ කොහොල්ලෑ බබාට ඇලුනා. ඔන්න එතකොට නරිරාල අර හැංගිලා හිටපු තැනින් එළියට ආවා. ඇවිත් හාපැටියව අල්ලගත්තා. දැක්ක නේද හාපැටියට වෙච්ච දේ. ඉතින් මේ කතාවෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි අපි නොදන්න තැන්වල නොදන්න අයත් එක්ක කතාවට යන්න හොඳ නැහැ. ඉබ්බා අහසින් ගියපු හැටි. ඔන්න එකමත් එක කාලෙක ලස්සන කැලෑවක ලස්සන පොකුණක් තිබුණා. මේ පොකුණේ නෙළුම් මල් එහෙම ගොඩාක් පිපිලා තිබුණා. මේ පොකුණේ ඉබිහාමි කෙනෙකුත් ජීවත් වුණා. මේ ඉබිහාමි මේ ලස්සන පොකුණේ තනියම තමයි ජීවත් වුනේ. ඔන්න දවසක් දා කොක්කු දෙන්නෙක් දුර ගමනක් යන්න පටන් ගත්තා. අර ලස්සන විල තියෙන කැලේ මැද්දින් මෙහෙම ටිකක් දුරක් යද්දී මේ කොක්කු දෙන්නට ලොකු වතුර පිපාසයක් ආවා. ලොකු මහන්සියකුත් ඇවිත් තිබුණේ. ඉතින් ඊට පස්සේ මේ කොක්කු දෙන්නා වතුර බොන්න තැනක් හොයා තමා පියාඹගෙන ගියේ. කොහොම පියාඹගෙන යද්දී මේ කොක්කු දෙන්නා අර පොකුණ දැක්කා. ඒ වෙලාවේ ඉබිහාමි අවුව තපින්න ගලක් උඩට ඇවිත් තමයි හිටියේ. දැන් ඉතින් කොක්කු දෙන්නා පොකුණ ළඟට ඇවිත් වතුර බොනවා. ඒ අතරේ මේ දෙන්නා යන ගමන ගැනත් කතා කරන්න පටන් ගත්තා. ලස්සන ගස් ගැන, ලස්සන කඳු, දියඇලි ගැන හැම මේ දෙන්නා කතා කරනවා. මේ කතාව අවුව තපින්න ආපු ඉබිහාමිට හොඳටම ඇහුණා. ඊට පස්සේ ඉබිහාමිත් මේ කොක්කු දෙන්නා එක්ක කතා කරන්න පටන් ගත්තා. ඉබිහාමි කොක්කු දෙන්න ළඟට ඇවිත් කියනවා, ඔයාලට නම් ඉතින් ලස්සන දේවල් බලන්න පුළුවන්නේ. ඒත් ඉතින් මට කොහෙන්ද එහෙම වාසනාවක්. එහෙම ඉබිරාල කොක්කු දෙන්නට කිව්වා. මේ කතාවට කොක්කු දෙන්නට ගොඩාක් දුක හිතුණා. මොකද ඉබිහාමිට පියාඹන්නත් බෑ. තටුත් නෑනේ. අනික ඉබ්බා ඇවිදින්නෙත් හරිම හිමින්නේ. ඒ නිසා මේ ඉබිහාමිට මේ පොකුණෙන් එහාට යන්න විදිහකුත් නෑ කියලා කොක්කු දෙන්න කතා වුණා. එහෙම මේ තුන් දෙනා එක්ක කතා කර ඉන්නකොට එක කොකෙට්ට හොඳ අදහසක් ආවා. ඒ තමයි මේ ඉබිහාමිත් අරගෙන පියාඹලා යමු කියලා. ඒ අදහස අනිත් කොකාටත් කිව්වම මේ දෙන්න තීරණය කළා හොඳට හයිය තියෙන ලී කෝටුවක් හොයාගෙන එන්න. ඊට පස්සේ කැලෑවට ගිහිල්ලා හොඳ ලී කෝටුවක් හොයන්න මේ දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ලී කෝටුවකුත් හොයාගෙන ආපහු විල ළඟට මේ කොක්කු දෙන්න ආවා. ඇවිල්ලා ඉබිහාමිට කිව්වා මේ ලීය හරි මැද්දින් හොඳට කට ඇරලා අල්ලගන්න කියලා.
එහෙම කියලා පොඩි උපදෙසකුත් දුන්නා. ඒ තමයි මොන හේතුවකටවත් කටනම් අරින්න එපා කියලා. දැන් ඉතින් ඉබිහාමිටත් හරියම සතුටුයි. සතුටින් ගිහිල්ලා අර ලීකෝටුව මැද්දෙන් හොඳට තදට කටින් අල්ලගත්තා. දැන් කොක්කු දෙන්නා ඉබිහාමිත් අරන් උඩට පියාඹලා යනවා. කැලෑව හරියම ලස්සනයි. ඉබිහාමිත් හරිම ආසාවෙන් ඒ දිහා බලාගෙන යනවා. හරිම ආඩම්බරෙන් තමයි යන්නේ. ඔන්න මේ තුන්දෙනා ටිකෙන් ටික ගම පැත්තට ලං වුණා. දැන් ටිකක් හවසුත් වෙලා. ගමේ ළමයි එහෙම එකතු වෙලා සෙල්ලම් කර ඉන්නවා. මේ අතරේ එක ළමයෙක් එකපාරටම මේ අහසින් යන ඉබ්බව දකිනවා. දැකලා අනිත් ළමයිටත් කිව්වා, අන්න ඉබ්බෙක් අහසින් යනවා. එහෙම කියන්න ගත්තා. දැන් මේ ළමයි හූ කියන්න පටන් ගත්තා. දැන් ඉතින් මේ ඉබිහාමිට එකපාරටම කේන්ති ගියා. මොකද මේ ළමයි එයාට හූ කියනවනේ. ඉබිහාමිට හිතුණා ඉන්නකෝ මේ ළමයිට මං හොඳ දෙකක් කියන්නම් කියලා. එහෙම කියලා බනින්න ඕනේ කියලා හිතලා කට ඇරියා විතරයි. මොකද උනේ කියලා දන්නවද? ඉබිහාමි ජබෝයි කියලා බිමට වැටුණා. කොක්කු දෙන්න කිව්ව උපදෙසත් අමතක වුණා. මොන දේ කීවත් කට අරින්න එපා කියලා. අන්තිමට ඉතින් ඉබිහාමිට බිමට වැටෙන්න සිද්ධ වුණා. කොක්කු දෙන්නත් ඉතින් පියාඹලා ගියා. ඉතින් මේ කතාවෙන් අපිට ගන්න තියෙන ආදර්ශය තමයි අපි මොකක් හරි හොඳ දෙයක් කරනකොට කවුරු අපට අපහාස කරත් අපි අපේ ගමන අතාරින්න නැතුව ඒ ගමන දිගටම යන්න ඕනේ කියන එක. තොප්පි වෙලෙන්දාගේ කතාව. ඔන්න එකමත් එක කාලෙක තොප්පි වෙලෙන්දෙක් හිටියා. එයා තොප්පි විකුණමින් ගමක් ගානේ තොප්පි වෙළඳාමේ ගියා. ඉතින් මේ තොප්පි වෙළෙන්දා තොප්පි විකුණමින් ගොඩාක් දුර ඇවිදගෙන ගියා. මෙහෙම යනකොට මේ තොප්පි වෙළෙන්දට හොඳටම මහන්සි දැනුණා. ඊට පස්සේ එයා ගහක් යට වාඩි වුණා. මහන්සිය වැඩි නිසාම දන්නේම නැතුව මේ තොප්පි වෙළෙන්දට ඒ ගහ යට හොඳටම නිින්ද ගියා. ඉතින් මේ ගහ උඩ හිටිය වඳුරු රංචුවා. මේ වඳුරු ටික දැක්කා ගහ යට කූඩයක මොනවදෝ තියෙනවා. ඉතින් මේ වඳුරු රංචුව බිමට බැහැලා බැලුවා. ඒ බලද්දි මේ කූඩේ තිබ්බේ තොප්පි. පාට තොප්පි. ඉතින් මේ වඳුරු රංචුවට තොප්පි වලට ආස හිතිලා තොප්පි ටිකක් දාගෙන ආයෙමත් ගහට නැංගා. තොප්පි වලට ආස වුණු මේ වඳුරු රංචුව තොප්පි ටිකක් දාගෙන ගහ උඩට නැගලා හොඳටම සෙල්ලම් කර හිටියා. එක වෙලාවක් යද්දි මේ තොප්පි වෙලෙන්දට ඇහැරුණා. එයා ඇහැරිලා බලද්දි එයාගේ කූඩේ තිබ්බ තොප්පි එකක්වත් නැහැ. ඊට පස්සේ තොප්පි වෙලෙන්ද හොඳටම කලබල වුණා. කලබල වෙලා වටපිට බැලුවා. බිම හැම තැනම බැලුවා. ඒත් එක තොප්පියක්වත් නැහැ. ඊට පස්සේ මේ තොප්පි වෙලෙන්දා ගහ උඩ බැලුවා. ඒ බලද්දි දැක්කා තොප්පි වෙලෙන්දාගේ තොප්පි ඔක්කොම ටික දාගෙන වඳුරු රංචුව ගහ උඩට වෙලා සෙල්ලම් කරනවා. මේක දැකපු තොප්පි වෙලෙන්දා හොඳටම කලබල වුණා. ඊට පස්සේ මෙයා කල්පනා කළා. මේ තොප්පි ටික ගන්න මම මොකද්ද කරන්න ඕනේ? එහෙම හිතා හිටියා. එහෙම හිතනකොට එයාට හොඳ අදහසක් ආවා. ඊට පස්සේ තොප්පි වෙලෙන්දා බිම තිබුණු ගල් කැට අහුලගෙන එතන ඉන්න වඳුරු රංචුව පැත්තට විසික් කළා. ඊට පස්සේ වඳුරු රංචුව මොකද කළේ කියලා දන්නවද? වඳුරු රංචුවත් ඒ ගහේම තිබුණු අඹ ගෙඩි කඩලා තොප්පි වෙලෙන්දට ගහන්න පටන් ගත්තා. ඉතින් මේ තොප්පි වෙලෙන්ද හිතාගත්තා මගේ ඔළුවේ තියෙන තොප්පිය විසික් කරලා ගැහුවොත් මේ මෝඩ වඳුරු රංචුව එයාලගේ ඔළුවේ තියෙන තොප්පි ටික විසික් කරලා මටත් ගහයි කියලා. එහෙම හිතපු මේ තොප්පි වෙලෙන්දා එයාගේ ඔළුවේ තිබුණු තොප්පිය විසික් කරලා ගහ උඩ හිටපු වඳුරු රංචුවට ගැහුවා.
ඉතින් මේ වඳුරු රංචුවත් එයාලාගේ ඔළුවේ තිබුණු තොප්පි විසික් කරලා තොප්පි වෙලෙන්දාට ගහන්න පටන් ගත්තා. දැන් ඉතින් තොප්පි වෙලෙන්දාට හරීම සතුටුයි. එයාගේ තොප්පි ටික ඔක්කොම බිම වැටුණා. ඊට පස්සේ මේ තොප්පි වෙලෙන්දා බිම වැටුණු තොප්පි ටිකත් අරන් ආයෙමත් කූඩේට දාගෙන හරිම සතුටින් තොප්පි වෙලෙන්දාමෙන් ගියා. සින්ඩරෙල්ලා ඔන්න එකමත් එක කාලෙක ලස්සන පුංචි රාජධානියක් තිබුණා. එහි හිටියා හරිම කරුණාවන්ත පුංචි ගෑනු ළමයෙක්. මෙයාගේ නම තමා සින්ඩරෙල්ලා. එයා හරිම නිහඬයි. අනුන්ට උදව් කරනවා. හැමදාම පුළුවන් තරම් සතුටින් ඉන්න තමයි එයා උත්සාහ කළේ. එයාට වැඩ ගොඩක් තිබුණත් එයා හැම වෙලේම hina වෙලාම හිටියා. සින්ඩරෙල්ලා ජීවත් වුණේ එයාගේ කුඩම්මයි එයාගේ දුවල දෙන්නයි එක්ක. හැබැයි ඒ අය නම් මෙයාට ටිකක්වත් කරුණාවන්ත වුණේ නෑ. උදේ ඉඳන් රෑ වෙනකන් බිම අතු ගන්න, පිඟන් සෝදන්න, මුළු ගෙදරම වැඩ කරන්න දුන්නේ සින්ඩරෙල්ලාට. ඒත් සින්ඩරෙල්ලාගේ හිතේ නම් බලාපොරොත්තු එහෙම්මම තිබුණා. වැඩ වැඩිම දවස්වල වුණත් හොඳ දෙයක් වෙයි කියලා තමයි එයා විශ්වාස කළේ. ඔන්න එක දවසක් මුළු රාජධානිය පුරාම පුදුම ආරංචියක් පැතිරිලා ගියා. රජ්ජුරුවෝ මාලිගාවේදී ලොකු රාජකීය නැටුම් සාදයක් තියෙනවා කියලා නිවේදනය කළා. හැම තැනම ඉන්න තරුණ ගෑනු ළමයෙක්ටම එයා ආරාධනා කළා. කුමාරයාත් එනවලු. ගමේ මිනිස්සු මේ ගැන හරිම සතුටින් උඩ පැන පැන කතා කරන්න පටන් ගත්තා. සින්ඩරෙල්ලාටත් හිතුණා අනේ මටත් යන්න තිබ්බනම් කියලා. හැබැයි ඉතින් එයාගේ අක්කලා දෙන්න ඉක්මනට ලස්සන ඇඳුම් ටික අරගෙන එයාට අඳින්න කිසිම දෙයක් ඉතුරු කරේ නෑ. සාදේ තිබ්බ දවසේ රෑ ඒ දෙන්න මේ රාත්‍රී නර්තන සංදර්ශනයට ගියා. ඉතින් දුකින් හිටියේ මේ සින්ඩරෙල්ලා හිමින් ගිහිල්ලා ගෙදර පිටිපස්සේ වත්තට ගිහින් රංකුවක් මත වාඩි වුණා. අහසේ තරු දිලිසෙන දිහා බලාගෙන හිටියා. එතකොටම එකපාරට එළියක් ආවා. පුදුම දෙයක් මතුවුණා. සින්ඩරෙල්ලා ඉස්සරහා එයාගේ සුරංගනා මෑණියන් හිටියා. ඒ සුරංගනාවී එයාගේ යෂ්ටිය හිමීට වනලා වට්ටක්ක ගිරියා ලස්සන දිලිසෙන අශ්වරථයක් කළා. පුංචි මීයෝ ටිකක් ශක්තිමත් සුදු අශ්වයන් බවටත් පත් කළා. ඊට පස්සේ තම මායා බලෙන් සින්ඩරෙල්ලාගේ පරණ ඇඳුම් අහසේ තරු කැට වගේ දිලිසෙන ලස්සන ගවුමක් බවට පත් කළා. අන්තිමට එයාගේ කකුල් දෙකටත් ලස්සන දිලිසෙන වීදුරු සපත්තු දෙකකුත් දැම්මා. හැබැයි සුරංගනාවී සින්ඩරෙල්ලාට වැදගත් නීතියකුත් දැම්මා. සින්ඩරෙල්ලා මධ්‍යම රාත්‍රියට කලින් ආපහු එන්න ඕන. හරියටම 12ට. මේ හැම මායාවක්ම රාත්‍රී 12ට නැති වෙලා යනවා. ඉතින් සින්ඩරෙල්ලා හරිම සතුටින් අශ්ව කරත්තේ නැංගලා මාලිගාවට ගියා. එයා නැටුම් ශාලාවට යනකොටම හැමෝම එයා දිහා බැලුවා. එයා හරිම ලස්සනට හිටියා. කුමාරයාත් පුදුමෙන් වගේ එයා දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ එයාලා දෙන්න දිලිසෙන ලයිට් යට ලස්සනට නැටුවා. හැම තප්පරයක්ම සතුටින් හිටියා. හැබැයි එක පාරටම ලොකු ඔරලෝසුව මධ්‍යම රාත්‍රියේ නාද කරන්න පටන් ගත්තා. එක පාරටම සින්ඩරෙල්ලාට අලතුරු ඇඟීම මතක් වුණා. ඊට පස්සේ එයා ඉක්මනටම මාලිගාවේ පඩිපෙළ බැහැගෙන දුවන්න පටන් ගත්තා. දුවද්දි එක වීදුරු සපත්තුවකුත් බිම වැටුණා. එයා ඒක දාලා දිව්වා. ඊට පස්සේ එයා ගෙදරට ළඟා වෙද්දිම මායාවත් සාමාන්‍ය විදිහටම නැති වෙලා ගියා.
සින්ඩරෙල්ලා සාමාන්‍ය විදිහටපත් වුණා. ඊළඟ දවසේ උදේ කුමාරයා සින්ඩරෙල්ලා පෙරදින රාත්‍රියේ එකපාරටම අතුරුදහන් වුණු එක ගැන කනස්සල්ලෙන් සිටින විට මේ කුමාරයා දැක්කා පඩිපෙළේ එක වීදුරු සපත්තුවක් තියෙනවා. ඉතින් එයාට හරිම සතුටුයි. ඊට පස්සේ කුමාරයාට ඕන වුණා ඒක අයිති ඒ ගෑනු ළමයව සොයාගන්න. රාජකුමාරයාගේ සේවකයෝ හැම ගෙදරටම ගිහින් හැම තරුණ ගෑනු ළමයෙක්ටම ඒක දාලා බලන්න දුන්නා. සින්ඩරෙල්ලාගේ ගෙදරටත් ගියා. සින්ඩරෙල්ලාගේ ගෙදරදී එයාගේ අක්කලා දෙන්නා හොඳටම උත්සාහ කළා මේ සපත්තුව දාන්න. ඒත් ඒ සපත්තුව නම් කාටවත්ම ගැලපුණේ නැහැ. ඊට පස්සේ සින්ඩරෙල්ලාත් මේක බලන් ඉඳලා ඇවිල්ලා එයාගේ කකුලට සපත්තුව දැම්මා. සපත්තුව දානකොටම එයාගේ කකුලට ඒ සපත්තුව හොඳටම ගැලපුණා. ඒක හරියට එයාටම හදපු එකක් වගේ ගැලපුණා. හැමෝටම පුදුමයි. එක දවසකින් රාජපුරුෂයන් ඇවිත් සින්ඩරෙල්ලා මාලිගාවට එක්කගෙන ගියා. ඉතින් කුමාරයා හරිම සතුටින් සින්ඩරෙල්ලාව පිළිගත්තා. සුරංගනා මෑණියන්ගේ මායාව නිහඬවම එතන දිලිසුණා. එදා ඉඳන් සින්ඩරෙල්ලා හරිම සතුටින් ආදරයෙන් ප්‍රීතියෙන් ජීවත් වුණා. දැක්ක නේද? කරුණාව, බලාපොරොත්තු සහ දෛවය තිබුණොත් ලස්සන දේවල් වෙන්න පුළුවන් කියලා අපිට මේ කතාව බලද්දි තේරෙනවා. ලස්සනයි නේද කතාව? අලුත් කතාවකින් හම්බ වෙමු. ගිහින් එන්නම්.